නෑ මුත නෑ. මාන්තින් මේ තමයි මේ රාජකාරී ඔක්කොම කරන්නේ. කාටවත් හදවන්න නැතුව ඉවත් වෙන්නේ. ඔව් ඩ්‍රයිවර්ත් එක්ක තමයි වන්නේ. සුදර්ශනී අද නම් පොත් කීපයක් කියවලා වුණා. වාඩි වෙමුකෝ. ඉතින් සර් ඉතින් අදත් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා මම හිතන්නේ. ඔව් ගොඩක් දේවල් තියෙනවා. සර් ඒ ගොඩක් දේවල් අතරේ එක විශේෂ දෙයක් තියෙනවා. ගමේ මිනිස්සු සර්ටයි විශ්වයටයි ඔව් හරියට එක එක ඒවා කියනවනේ සර්. මේ සරුයි විශ්වයයි මමයි විශ්වයි කෑන් එකක් අරගෙන කෑන් එකක් ඔව් සර් අරගෙන කැලේ ඇතුළට රිංගනවයි කියලා. එක එක මිනිස්සු එක එක දේවල් කියනවා සර්. සරුයි විශ්වයයි මමයි විශ්වයි ඔව් සර් සරුයි විශ්වයයි ඔව් කෑන් එකක් අරගෙන කෑන් එකක් ඔව් සර් කෑන් එකක් අරගෙන කැලේ ඇතුළට රිංගනවයි කියලා මිනිස්සු එක එක කතා කියනවා සර්. සුදර්ශනී මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන් සුදර්ශනී. මොකද මිනිස්සු තමන්ට හිතෙන දේවල් කියනවා සුදර්ශනී. අපි නිවැරදි නම් මිනිස්සු මොනවා කිව්වත් වැඩක් නෑ සුදර්ශනී. මම දන්නවා මම කවුද කියලා. විශ්ව දන්නවා විශ්ව කවුද කියලා. සුදර්ශනී දන්නවා සුදර්ශනී කවුද කියලා. මිනිස්සු තමන්ගේ තරාතිරම මිනිස්සුන්ගේ තරාතිරම නොදැන එක එක දේවල් කියනවා. ඕක ලෝක සුදර්ශන මිනිස්සු කියන ඕන දෙයක් කියපුදේ. මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. අපි නිවැරදි නම් මිනිස්සු කියන දේවල් වලින් වැඩක් නැහැ. ඒක නම් ඇත්ත තමයි සර්. සුදර්ශනී දන්නවනේ. උදෑසන කාලෙට සූර්යාලෝකයේ වැටෙනාම මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මේකේ මූලිකවම වෙන්නේ සුදර්ශනී හිරු එළිය ශාක මත පතිත වුණාම ශාක තුල පදාර්ථයන් ක්‍රියාත්මක වෙලා ශාකවල ක්‍රියාවලිය ඇති වෙලා ඔක්සිජන් වායු පරිසරයට මුදා හරිනවා. විශාල ඔක්සිජන් ප්‍රමාණයක් මේ පරිසරයට මුදා හරිනවා. නමුත් සුදර්ශනී රාත්‍රී කාලයේදී ශාක කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි පිට කරන්නේ. ඒක නිසුදර්ශනී ඔය ගෙවල් අස්සේ ගස් වල හැම තියාගන්න එපා කියලා කියන්නේ. මේවා මේ පරිසරයේ තියෙන න්‍යායයක්. මේ වගේ පුංචි දේවල් වුණත් මේ ගම්වල මිනිස්සු දන්නේ නැහැ සුදර්ශනී. ඉතින් කපිලස ඔය කියන විදිහට ශාක කාබන් ඩයොක්සයිඩ් වායුව රෑට හරි එළියට දානවා නම් ඒකෙන් ගස් කොළන් මේ ශාක උනත් කරන්නේ අපිට අහිතකර බලපෑමක් නේ. සුදර්ශනීගේ තර්කය නිවැරදි. මම කැමති ওই විදිහට තර්ක කරනවට. මේක සුදර්ශනී චක්‍රීය ක්‍රියාවලියක්. රාත්‍රී කාලයට කාබන් ඩයොක්සයිඩ් එළියට දාපුවම මිනිස්සු මැරෙන්නේ නැහැ සුදර්ශනී.
උදේ පාන්දරට නැවත හිරුවෙලේ ආපු ගමන් අර කාබන් ඩයොක්සයිඩ් ටික නැවත ශාක උරාගෙන ඊට වගේ දෙගුණයක් ඔක්සිජන් නැවත පරිසරයට මුදා හරිනවා. මේ ක්‍රියාවලිය නිසා ශාකවල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය මේ එක්කම සිද්ධ වෙනවා. ඉතින් මේක කොහොමද සුදර්ශනී මේක පරිසරයට අහිත කරයි කියලා අපි කියන්නේ? ඒකනේ සුදර්ශනී රාත්‍රී කාලයට මිනිසුන්ට නිදා ගන්න කියලා කියන්නේ. එතකොට ලොකු ඔක්සිජන් ප්‍රමාණයක් මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ශාකවල ක්‍රියාවලිය සිද්ධ කරගන්නවා සතුන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේක වටේට දුවන චක්‍රයක්. සුදර්ශනී මං ඔය ගමේ ගොඩේ කරක් ගහන හින්දා මෙන්න මේ ශාකේ විශේෂයෙන් මතක තියාගන්න. මීගහ කියලා කියන්නේ ඔක්සිජන් උල්පතක්. මේක දිවා රාත්‍රී කිසිම ભેදයකින් නැතුව පරිසරයට ඔක්සිජන් මුදා හරින ගහක්. ඔය විද්‍යාඥයෝ දැන් පර්යේෂණ කරගෙන යනවා කරඬ ගහ ගැන. මේ කරඬ ගහත් වැඩිපුරම ඔක්සිජන් පරිසරයට මුදා හරින ශාකයක්. මෙන්න මේවා වගේ තව ශාක විශාල ප්‍රමාණයක් මේ පරිසරයේ තියෙන්න පුළුවන්. අපි තාම මේවා පිළිබඳව හොයලා නැහැ සුදර්ශනී. ඔය කරඬ ගහට පුළුවන් පරිසරයේ තියෙන රසායනික තත්ත්වය වෙනස් කරන්න. ඒ කියන්නේ මේ ආම්ලික ගතිය සම්පූර්ණයෙන්ම නැති කරන්න. සුදර්ශනී මේ වගේ ගස් කොළන් තව විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ වගේමයි මේ ගහෙන් විශාල නයිට්‍රජන් ප්‍රමාණයක් පරිසරයට මුදා හරිනවා. මෙන්න මේක බොහෝම වැදගත් මේ ශාකවල වර්ධනයට. සුදර්ශනී මේ ගහකොළ විතරක් නෙමෙයි. මේ ගහකොළ රැකෙන්නේ සතා සිව්පාව නිසා. මේ රාත්‍රී කාලේ සැරිසරන සත්තු අපා දෙපා මේ සිව්පාව සත්තු නිසා තමයි මේ පරිසරයේ තුලණය වෙලා තියෙන්නේ. මේ තුලණය එක තැනකින් හරි බිඳුනොත් සුදර්ශනී කවදා හරි දවසකදී අපිට මේකේ ජීවත් වෙන්න බැරි වෙනවා. දැන් පේනව නේද මේ ගෝලීය උෂ්ණත්වය නිසා සිද්ධ වෙලා තියෙන දේ. මං ආයෙ කියන්න අවශ්‍ය නැහැ. සුදර්ශනී ටිකක් හොයලා බලන්න. පුළුවන් පරිසරයේ තියෙන රසායනික තත්ත්වය වෙනස් කරන්න. ඒ කියන්නේ මේ ආම්ලික ගතිය සම්පූර්ණයෙන්ම නැති කරන්න. සුදර්ශනී මේ වගේ ගස් කොළන් තව විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ වගේමයි මේ ගහෙන් විශාල නයිට්‍රජන් ප්‍රමාණයක් පරිසරයට මුදා හරිනවා. මෙන්න මේක බොහෝම වැදගත් මේ ශාකවල වර්ධනයට. බොහොම ස්තුතියි මේ දේවල් කියලා දෙනවට. මං හිතන්නේ සර් මේ ගමේ ඉන්න මිනිස්සු මේ දේවල් ගැන හරියට තේරුම් ගන්න නැහැ සර්. සුදර්ශනී සර් මොකද මේ විතර හොරකල් හවුලන්නේ? සර් මේ දැන් චුට්ටකට කලින් විශ්වය මෙහෙට ඇවිල්ලා තියෙනවා. විශ්ව? ඔව්. කොහොමද එහෙම කියන්නේ? විශ්වය එනකොට තමයි මෙහෙම කොළ කැලි වැටෙන්නේ. විශ්වය එනකොට තමයි මෙහෙම කොළ කැලි වැටෙන්නේ. විශ්වය එනකොට කොළ කැලි වැටෙනවා කියලා කොහොමද සුදර්ශනී දන්නේ? මේ දිලිනියක්කට ෆෝන් එකක් නැති වෙලාවට විශ්වය ඉන්න තැන ලේසියෙන්ම හොයාගන්න ක්‍රමයක් විශ්වය දිලිනියක්කට කියලා දෙනවා වුණා මට. විශ්වය යනකොට මෙහෙම චූටි කොළ කැලි දාගෙන යනවා. විශ්වට උගන්වපු පැරණි ක්‍රම ඔක්කොම දැන් අත්හදා බලනවා කියලා මට තේරෙනවා. මතක් වෙන්නේ පැරණි පණිවිඩ උමාරු කරපු ක්‍රම. එන්නක ඇතුළට මම කීපයක් කියලා දෙන්න.
යස පිහිට ලෙස නිසකින් නොහල යුතු බව පම නෙත වෙසේස. සර් කාලා බීලා මේ ශරීරේ කොච්චර හොඳට තියාගෙන හිටියත් මං කියන්නේ අපි හැමෝටම ප්‍රශ්න තියෙනවනේ. අපි මනසින් කොච්චර පහතට වැටිලාද සර්? මනසින් කොච්චර දුක් විඳිනවද සර්? මට නම් තේරෙන්නේ මේකට විසඳුමක්. සූර්යාලෝකයේ වැටෙනාම මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මේකේ මූලිකවම වෙන්නේ සුදර්ශනී හිරු එළිය ශාක මත පතිත වුණාම ශාක තුල පදාර්ථයන් ක්‍රියාත්මක වෙලා ශාකවල ක්‍රියාවලිය ඇති වෙලා ඔක්සිජන් වායු පරිසරයට මුදා හරිනවා. විශාල ඔක්සිජන් ප්‍රමාණයක් මේ පරිසරයට මුදා හරිනවා. නමුත් සුදර්ශනී රාත්‍රී කාලයේදී ශාක කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි පිට කරන්නේ. ඒක නිසුදර්ශනී ඔය ගෙවල් අස්සේ ගස් වලින් එහෙම තියාගන්න එපා කියලා කියන්නේ. මේවා මේ පරිසරයේ තියෙන න්‍යාය. මේ වගේ පුංචි දේවල් වුණත් මේ ගම්වල මිනිස්සු දන්නේ නැහැ සුදර්ශනී. කුඹුක් ගස් විතරක්ම මැරුවේ. අනිත් ගස් හොඳටම තියෙනවා. කුඹුක් ගස් විතරක් මැරෙනවා. ඒව දිරව ගිහිලා කපලක් දාලා. ඒ ගොන් වැඩි අපේ අතින් සිද්ධ වෙන්නේ ආ. දීකුඩ දානවා නම් රැයට විතරක්ම කරපළා. මාව අමාරු දාන්න එපා මේක ඩබල්ට කරන්න ගිහිල්ලා. මතකනේ? මේක ගමේ මිනිස්සුන්ට පේන්න කෙරුවොත් විනාශයක්. කිසිම මිනිහෙක් රෑ හැරලා නිදි මරාගෙන බං අනුන්ගේ උපදූප හොයන්නේ නැහැ. හොයන තරම හොයන්නේ ඇහැකට පියාගෙන ඉන්නේ අරගෙන. ඒක නිසා කරන දියක් රෑ කරපො. අපිට මතක තියාගෙන ඉන්න. ඔය සංවිධායක කණ්ඩායම් ඉන්නෝ. බෝඩ්ඩු සම්පාරයින්ට ඉන්නේ. පරිසරයේ සොරකම කියලා දේවත්ත වටේටම තාප්පේ ගහලා පනින්න බැරි වෙන්න සතෙට්ට දැල්ලක් කන්න බැරි වෙන්න ගීටුව ගහලා පාර්ට්ලා බෝඩ් එක ළඟ ඉන්න පරිසරයේ සොරකම තමුන්ගේ වත්තෙන් එක ගහක දැල්ලක් සතෙට්ට කන්න දෙන්නේ පරිසරයේම සොරකින්න හදනවා පරිසරයේම සොරකින්න හදනවා මරු සීන්නේවනේ බං මතක තියාගෙන ඉන්න උන්ගේ
අත්තට ඇඟටවත් අත තියන්න පල්ලා. මොකද උන් බෝඩ් අල්ලන් ඉන්න තරමටම පරිසරයට වෙන්න ඕන දේ වෙනවා. අපි පැත්ත වෙලා අපේ වැඩේ කරගමු. එච්චරයි. සුදර්ශන සර් මං ළඟට එනකම්ම දැක්කේ නෑ. ඒකට කමන්නේ කලින් මැමිලි ඔව් සර් අද ටිකක් කලින් ආවා. පොත් කියවුවොත් පොත් කියවන්න කලින් මට හිතුණා සර්ගේ මේ සම්මාන ටික බලන්න. මේවා ගැන කියන්න ගියොත් සුදර්ශනීට මට මාස ගාණක් කියන්නේ. මේ මොකද්ද සර්? සුදර්ශනී ඔයා මේ තෝරගෙන තියෙන්නේ මං වැඩිම කැමති එක. සමහර විට මේක චූටියට තියෙන හින්දා ගොඩක් අය බලන්නේ. මේකට කියන්නේ V award කියලා. V සම්මානය කියලා. මේක වසරේ විශිෂ්ටම ස්වේච්ඡා සේවකයාට දෙන සම්මානය. මේක ලබලා දෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේක බොහෝම දුර්ලභ සම්මානයක්. මම කාලයකට කලින් වැඩ කරේ අති දුෂ්කර ප්‍රදේශයක්. බොහෝම සීතල ප්‍රදේශයක්. එහෙත් මං විශාල ව්‍යවසායක පිරිසක් හැදුවා. ඒ ළමයි අද විවිධ රැකියාවන් කරනවා. විවිධ ශාස්ත්‍රවල ඉගෙන ගන්නවා. විවිධ ශාස්ත්‍රවල රැකියාවල නිරත වෙනවා. සමහර අය විදේශිකයින්ට පවා විවිධ දේවල් නිෂ්පාදනය කරලා අලෙවි කරනවා. මේ අවුරුදු 15ක් මම ස්වේච්ඡාවෙන් කරපු සේවය වෙනුවෙන් දීපු වොලන්ටියර් සම්මානය. ඔයාටත් කවදා හරි මේ වගේව ගන්න පුළුවන්. මං ඒකයි කිව්වේ විශ්ව වගේම ඔයත් ඉදිරියට යන්න කියලා. සුදර්ශන සර් මං ළඟට එනකම්ම දැක්කේ නෑ. ඒකට කමන්නේ කලින් මැමිලි ඔව් සර් අද ටිකක් කලින් ආවා. පොත් කියවුවොත් පොත් කියවන්න කලින් මට හිතුණා සර්ගේ මේ සම්මාන ටික බලන්න. මේවා ගැන කියන්න ගියොත් සුදර්ශනීට මට මාස ගාණක් කියන්නේ. මේ මොකද්ද සර්? සුදර්ශනී ඔයා මේ තෝරගෙන තියෙන්නේ මං වැඩිම කැමති එක. සමහර විට මේක චූටියට තියෙන හින්දා ගොඩක් අය බලන්නේ. මේකට කියන්නේ V award කියලා. V සම්මානය කියලා. මේක වසරේ විශිෂ්ටම ස්වේච්ඡා සේවකයාට දෙන සම්මානය. මේක ලබලා දෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේක බොහෝම දුර්ලභ සම්මානයක්. මම කාලයකට කලින් වැඩ කරේ අති දුෂ්කර ප්‍රදේශයක්. බොහෝම සීතල ප්‍රදේශයක්. එහෙත් මං විශාල ව්‍යවසායක පිරිසක් හැදුවා. ඒ ළමයි අද විවිධ රැකියාවන් කරනවා. විවිධ ශාස්ත්‍රවල ඉගෙන ගන්නවා. විවිධ ශාස්ත්‍රවල රැකියාවල නිරත වෙනවා. සමහර අය විදේශිකයින්ට පවා විවිධ දේවල් නිෂ්පාදනය කරලා අලෙවි කරනවා. මේ අවුරුදු 15ක් මම ස්වේච්ඡාවෙන් කරපු සේවය වෙනුවෙන් දීපු වොලන්ටියර් සම්මානය. ඔයාටත් කවදා හරි මේ වගේව ගන්න පුළුවන්. මං ඒකයි කිව්වේ විශ්ව වගේම ඔයත් ඉදිරියට යන්න කියලා. හරි වීරි මේ ඔබට මං කී පාරක් ඕක කියන්න ඕනද?
මොනම හේතුවක් මේ කිසිම දෙයකට මගේ නම ගාවන්න එපා. හොඳට මතක තියාගන්න මේක මම දැන් කී පාරක් කිව්වා. කොහොමද බසා? අලාත හොඳයිද? බැලුවද? හිතට ඇල්ලුවද? ගජනායක මේ හරිනම් හොඳයි. මගේ පුතාට එයා ඉතින් ව්‍යවසායකෙක්නේ. එයා බොහොම කැමති මේ එයාගේ ව්‍යාපාර තුළ තියෙනවා එක අංශයක් ක්ෂේත්‍රයක් මේ ඒකනේ මේ පුරන් කුඹුරු අස්වද්දන වැඩ පිළිවෙල. සහ මේ කෘෂිකාර්මික බහුභෝග ප්‍රවර්ධනය කරන වැඩ පිළිවෙල. ඒක තමයි මම ඉඩම් කැල්ල හොයන්නේ. ඉතින් මේ ඉඩම හොඳයි. මේ තව පුරන් වෙච්ච කුඹුරු වගේ දේවල් තියෙනවා නම් මට තව තියෙනවා මගේ කැලි දෙකක් තියෙනවා මට පුළුවන් ඔබතුමා පෙන්නන්න. ඉතින් මේක ඔබතුමා සිලෙක්ට් කරනකොට මොඳට පුතාට මේක කරන නිසා එයාවත් මේක සම්බන්ධ කරගෙන මිනිහගේ මගේ කැමැත්තට පුතා කැමති. එයාට කාර්යබහුල හින්දා තමයි මාව මෙච්චර ඉදොලා තියෙන්නේ. ඉතින් මම මොකද මමත් බොහොම සුබාදහමට ආදරය කරන පරිසරයට ආදරය කරන කෙනෙක්. අනිවාර්යයෙන් අංක එකට ඉන්නවා. මොකද මම සුබාදහමත් එක්කම ජීවත් වෙන මොකද මිනිහෙක්. අපි හුස්ම ගන්න මේ සුබාදහමත් එක්ක අනිවාර්යයෙන් ඔක්සිජන් තියෙන තරමට තමයි අපි පැවැත්ම. ඉතින් අපේ පැවැත්ම තහවුරු වෙන්න නම් මේ ඔක්සිජන් තියෙන්න ඕනේ. මේව රැකෙන්න ඕනේ. ඒ නිසා කොන්ක්‍රීට් වනාන්තර වලට වඩා මම විශ්වාස කරනවා මේ පරිසරය තුළ තියෙන අපිට අවශ්‍ය ජීව ගුණය. අනිවාර්යයෙන්ම මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති කාරණයක් තමයි මහත්තයා ඔන්න ඕක. මොකද මේ මිනිහා නෙමෙයි රැකෙන්න ඕනේ මුලින් මේ පරිසරය රැකෙන්න ඕනේ. පරිසරය රැකුණොත් තමයි ගහකොළ රැකුණොත් තමයි මනුස්සයා රැකෙන්නේ. ඒකයි. ඒ ඕක මුලින්ම තේරුම් යන්න ඕනේ. එහෙනම් මිස්ටර් ගජනායක හොඳයි. මට කුඹුරකුත් පුළුවන් නම් කුඹුර දෙකක් අනිවාර්යෙන් මම ඒක සෙට් කරන්න. මුතුමා මම අනිවාර්යෙන් එන්න මොන ගහන්න. අනිවාර්යෙන් අපි සම්බන්ධ තියාගමු. දිගටම අරගෙන යන්න මේ සම්බන්ධතාවය. තේන අර පැත්තට පොඩ්ඩක් බලමු. හොඳයි. බලමු යන්න. හරි. හෙලෝ සේතා. මං ගජනායක. සේතා මං වර ලොකේෂන් එකක් දානවා. කුරුල් බෙද්ද රක්ෂිතේ. කුරුල් බෙද්ද රක්ෂිතේ බං. මේ මරු බඩු ටිකක් තියෙනවා. මං දැන් බැලුවා. නියම කඳන් ටික දාන්න මං ලොකේෂන් එක දාන්න. මං ගස් ටිකක් කොහොම මට මාක් කරලා හරි මේ යන්න බෑ. උඹ ඇවිල්ලා බලපන් උඹට බැලුවම තේරෙයි. මොනවද ගස් ටික කියලා මං ලොකේෂන් එක දාන්නම් ෆොටෝ එකක් එක්කම. හරි? ඇවිල්ලා බැලුවා අස්සන්ට වැඩි කරපන්. මේ වන රක්ෂණ නම් මනම් ওই කතන්දර මොකක්වත් නෑ මෙහි. එන්න හේතුවක් තියෙන්නේ බෑ. බැවිල මේ වැඩේ කරලා දීපන්. වානා නම් ඒක ඔක්කොම මම බලා ගන්න. ඒක වෙලාවට මෙතනට එයි. හරි? වැඩේ කරලා දීපන් ආ. මෙතන තියෙන සුපිරි ගස් ටිකක්. ඔව්. කපලා දාන්න බපලයක්. දින්නේ බෑ මේ. අරුන් ඇවිල්ලා අනිත් ටික බලාගනි. ගහ කපලා දාලා අමාරුයි. මතක තියාගෙන ඉන්න ඈ. කපිලයි විශ්වයි. පරහට ඉතින් දෙන්න. මුන් දෙන්නත් මට ඇහක් ගහගෙනම ඉන්නේ. හැබැයි උන් දෙන්න දන්නේ මං මීටර් කරලා තියෙන්නේ කියලා. ඒ වසේතම් බලාගන්නේ.
මිනිස්සුන් මේ මුම්මට බල විශ්ව දන්නේ නැහැ උන්ගේ තාත්තා ඉන්නේ මාත් එක්ක කියලා. මොනවා හරි ජල්බරියක් දාලා ඕක පාට්ටයක් මට දැම්මොත් මම ඒකෙ උත්තික බලා ගන්න. උදන්නේ නැහැ උන්ගේ තාත්තා ඉන්නේ මාත් එක්ක කියලා. ඒ මිනිහා මගේ දෙවටි ළඟට වටේ කරකිනවා ඉඩම් කඩ හොයනවා. මම හදලා තියෙන මේ හොර ඔප්පු වලට ඕක අනිවාර්යයෙන්ම රැවටෙනවා. මේ බූරුව දන්නේ නැහැ මේවා රක්ෂිතේ ඉඩම් කියේ. ගස් කැපුවෙත් මම ඉඩම් පිළිල කරෙත් මම ඔප්පු හෙදුවෙත් මම බලමු විශ්ව බලලාගේ මේ පුංචි බැට්ටන්ට මාව නංවන්න පුළුවන් වේද කියලා. ගජනායක මහත්තයා ඔයාගේ චෙක් එක රෙඩි වෙලා තියෙන්නේ. ඔෆිස් එකට දැන් එනවා නම් ඇවිල්ලා ගන්න පුළුවන්. හදිස්සියේවත් මං ඔෆිස් එකේ නැති වුණොත් සෙක්‍රටරි ඉන්නවා සෙක්‍රටරි එකෙන් ඉල්ල ගන්න.